ආයුබෝවන් ඔබ දන්නවාද 2026 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ඉදිරියෙන්ම තියෙන්නේ අපේ පුංචි ශ්‍රී ලංකාව කියලා. අද ෆැක්ට් ෆයින්ඩර් SL අපි ඔබව රැගෙන යන්නේ ජීවිතේ එක් වතාවක් හරි ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු ලංකාවේ ලස්සනම ස්ථාන 10ක් වෙතටයි. 10 වැනි ස්ථානයේ ඉඳලා අංක 1 දක්වා යන මේ ගමනේ අන්තිම ස්ථානය ඔබ පුදුම කරන එකක් වේවි. අංක 10 යාපනය. උතුරු කොරියාවේ අනන්‍යතාවය සහ නල්ලුර් කෝවිලේ අසිරිය විඳ ගන්න යාපනය කදිම ස්ථානයක්. අංක 9 මිරිස්ස. තල්ගස් වලින් පිරුණු වෙරළ තීරය සහ නිල් තල්මසුන් නැරඹීමට ලොව ඇති හොඳම ස්ථානයක්. අංක 8 යාල ජාතික උද්‍යානය. දිව්‍යයන් සහ අලි ඇතුන් සමීපව දැක ගන්න පුළුවන් ලෝක ප්‍රසිද්ධ සෆාරි අත්දැකීමක්. අංක 7 ගාලුකොටුව. ලන්දේසි යුගයේ අභිමානය සහ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය එකට හමුවන ස්ථානය. අංක 6 නුවරඑළිය. ලිටල් එංගලන්තය විදියට හඳුන්වන සීතල දේශගුණය සහ තේ වතු පිරුණු නිම්නය. අංක 5 ඇල්ල. ආරුක්කු 9 පාලම සහ පුංචි සිරිපාදේ නගින්න එන විදේශිකයන්ගේ පාරාදීසය. අංක 5 මහනුවර. දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබන ලංකාවේ සංස්කෘතික අගනුවර. අංක 3 අනුරාධපුරය. වසර දහස් ගණනක ප්‍රෞಢ ඉතිහාසය පෙන්වන ලෝක උරුම නගරය. අංක 2 හෝටන් තැන්න ලෝකාන්තය. මීදුමෙන් වැසුණු කඳු මුදුන් සහ අඩි 4000ක ප්‍රපාතයක් සහිත විස්මිත දසුන. අංක 1 සීගිරිය. ලෝකයේ 8 වැනි පුදුමය ලෙස සැලකෙන කාශ්‍යප රජුගේ අහස් මාලිගය. මේ ස්ථාන 10 අතරින් ඔබ වැඩියෙන්ම යන්න කැමති තැන මොකක්ද? නැත්තම් මීටත් වඩා ලස්සන තැන් ඔබ දන්නවාද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ෆැක්ට් ෆයින්ඩර් SL. ඔබට සුබ දවසක්.